වැඩසටහනට කැඳවාගෙන ඉන්න අපිට ඉතාමත් මෑතකදී මහසියාව ලැබී තියෙන බලාපොරොත්තු අනිවාර්යයෙන්ම පාස්සේ මාගන්නට මෙතනින් කියාපද වෙනවා. පාර වැරදිද? පාර වැරදිද? දැන් නම් ගන්ටාරේ සද්ද ඇහෙනවා කියු. දැන් අර ඉදමල්ලේ බණ ඇහෙනවා. ඔන්න අපි යන්නේ ගොඩ දවසක කලින් වීඩියෝ ටිකක් තියලා තව වීඩියෝ එක දැම්මේ නෑ. කඳු කෙලේ ආපු වීඩියෝ ටික ඉතින් සුද්ධ බද්ද කරද්දී ශ්‍රමදාන දීදී දාපු වීඩියෝ ටික තාම දැම්මේ නෑ. අද තමයි පළවෙනි දවසේ ඉතින් කඳු කෙලේ මොකද සාදුනා දේශක් කළා. ඒක පළවෙනි දවසේ තමයි අද. ඉතින් වෙන්නර යන පාර තියෙනවා. මේකේ හරි පාර කියලා පෙන්න බුදුආරේ අත්පිට අද තමයි එන්නේ. සිරිපද ලයිට් වශයෙන් එක විතරයි. යන්න දින සෑහෙන්න පයි. ඒක. අර පැත්තෙන් ගියානම් වාහනේ කෙලි මූඩ. පොඩි චිල්ලෙකුත් තියෙනවා. උඩට ගිහිල්ලා බලමු කොයි වගේද යටියන්තර නගර රැට පේන්නේ. ඒ වගේම කඳු කැලේ බෞද්ධ හරිත නගරය කොහොමද රැට තියෙන්නේ කියලා ඉතින් උඩටම ගිහිල්ලා අපි බලමු. තඩිය ගහයි ඈ. තනියා ගහයි. මේ තනිය ඉන්නවා. මේක මිනිත්තාරියගේ. මෙහා ඒකනේ. ඒ කියන්නේ ගල්ලින් එහෙම බලාගන්නේ වල දැකලා නෑනේ. ඕයි ගල්ලෙන්. මේ යට තියෙන්නේ ගල්ලෙන්නේ. මේ මුඹරම බලන් ඉන්නේ. මුඹර කකුල වැඩ කරන්නේ යන්නේ. පුරාන් ගල්ලෙන් එන්නේ මජා බ්‍රේක් පැඩ් අවුද්ද? මගේද? අඩෝ ටී-ෂර්ට් වලට ප්‍රඩන්නේ මේ පොලි නේ අම්මට සික්. අද මේම නේද එකක් ඉදවන්නේ දැන් බයික් ගන්න ආයෙ බයින්න ඕනේ පිටිපස්සේ ආපු නවතින්න උඩ ඔව් බොරුවට අනිත් මිනිස්සෙක්ගේ මානසික නිවන්න ඕනේ නැනේ පොතින්ද ඔව් ඔයාලා මේ බහැලා හිමීට මේ වත්ත පාරේ කරේද බෝලයක් ගහන්න මගේ දාඩිය වැක්කිරෙනවා. අග්ගල කණ්ඩෝම් පුතා. දාඩිය සෑහෙන කාලෙකින් දැන්නේ ඊ මගේ වැක්කිරනවා. ෆීල්ඩ් එකකින් වතුර එනවා වගේ. මගේ දාඩිය වලින් කාටද නාන්න පුරු මොකද්ද තියෙනවා මෙතන? මාතිලි පිළිමයක් කියලා. මට එතකොට කවුරුද විරාජ්‍ය කියනවා මොතරේ දෙන්න අපේ වන්දන දිනේ තන කිව්ද හා ඒ පාර ආයෙ ෆෝන් එක වහන්න. මට මේ හෙල්මට් එකේ නඩ් පැටිනවා වගේ.
මොන හරි වැටෙනවා නම් එහෙනවා තාමට. බඩට මේ UPS කියලා ඉංග්‍රීසියෙන් තියෙන වෙන LLS ද මොකක්ද කියලා කියනවා. බෑ ගන්න විදිහට වෙල එස්සන මේ හරි මළුවේ ගන්ටාර එහෙනවා. අර ඉතින් දැම්ම අර වඳුරු අර දැම්ම ඇවිල්ලා වඳුරු. අර දැම්ම වඳුරු ඇවිල්ලා ගල් උඩ. ගහලා ගිහිල්ලා දින අපුරු එහෙම. ඉස්සරහාර. ඔව් නේ වඳුරු ඇවිල්ලා. මේ වඳුරු හැමතැනම ඉන්න කොයි ගියත්. ඒකනේ බා. යකෝ මේක පටන් ගත්ත විතරයි. කොහොමද දැම්ම? ඔන්න ඔකයි ප්‍රශ්නේ. රාදි මානව ගති තියෙන්නේ. සෙල්ලිපියක් ඉංග්‍රීසි? දැන් මේක අලුතෙන්නේ හැදුවේ. ඒක අලුතෙන් තමයි සෙල්ලිපි කියලා තියෙන්නේ. ඉංග්‍රීසි සෙල්ලිපියක් තියෙනවා. මේ මෙතනක් තියෙනවා අර. ඒකට ලයිට් දාලා නැහැ නේද? ඒ ටෝච් එකක් ගහපම්පම් මේ කොහෙද යන්නේ කි? අහක බලන්න යන්නේ. ගිරිදුර්ගත් එක්කනේ යන්න තියෙන්නේ. දාඩිය නෙමෙයි. දවල්ට තමයි එන්න ඕන. මේකේ දවල් එන්න තිබ්බේ. නේද? දවල් එන්න තිබ්බේ. රෑ පේන්නේ නැහැ මොකද? දැන් උරෙක්වත් තියෙන්නේ. ලෙස්සන ඔය ඒක. ඉංචි ගන්න එපා ඒක ලෙස්සන. නැග්ගනේ. ඒකට ඔය මහගිරි ගන්නේ. මෙතට උඩියා අම්මා මම කරදරයි. මනුස්සය කොහොමද දන්නේ මෙතන බැද්දේ. අවුල තියෙන්නේ මේ පඩි ලෙස්සනවා. මේ යටින් ඇලක් යනවා හිඳිලාද? හිඳිලානේ. ඔව් 15. ඇති තියෙනවා. දැන් මළුව ළඟයි. අරුන් යනවා ගමේ යනවා වගේ. කො අම්මට සිරි මුවෙක් ඉන්නවා හතන. කො තිස්ස? මම මිස් කරාද ඒක? එතෙන්ට යන්නේ කොහොමද? එතෙන්ට යන්න බෑ නේද? අඩෝ දාඩිය ඒක දැම්මෙන් නෑනේ. ඒක දාන්න වෙන්නේ නැහැ. දැන් අවුරුදු ඉවරයි. ඒක ඕනේ. ඒක නම් මතක් කරලා ඒක හදන්න ඕනේ. කියන් හිටියනම් හරි හැබැයි දැන් නෑ. අපි ඇවිල්ලා ඉන්නේ කඳුකැලේ ජාත්‍යන්තර හරිත නගරේ. මොකද්ද? සාධුනායද වෙසක් කලාපයට. ඉතින් පටන් ගන්න තින්නේ පොයි දවසට. අද ඉඳන් විවෘතව පවතිනයි උනාට වෙසක් කලාපයේ විදිහට පවත්වන්නේ වෙසක් දවසේ ඉඳන් තමයි. ඉතින් ඒ කියන්නේ වෙසක් දවසේ වෙසක් දවසේ අද වෙසක් දවසේ නෙවෙයි. අද වෙසක් නේ. ඉතින් අතරම මානව ලස්සනට ඉතින් මේක ඕගනයිස් කරලා තියෙන ඉතින් අපේ යටිඅන්දර පන්සලේ පොඩි හාමුදුරු සම්පත පොඩි හාමුදුරු. ඉතින් පොඩි කාලෙකින් කරපු ලස්සන දෙයක්. ඉතින් ලබන අවුරුද්දේ ඊට වඩා හොඳ දෙයක් කරන්න තමයි ඉතින් කට්ටියකින් බලාපොරොත්තු වෙලාව මැදි හින්දා
මේ අයුරින් කරන්න හදන්නේ. ඉතින් ඇවිල්ලා කට්ටියටම බලන්න පුළුවන්. ලස්සනම පරිසරයේ විඳගෙන සුන්දරත්වයේ විඳගෙන ඉන්න පුළුවන් තැන ලස්සනට. ඉතින් එන්න කියලා සාධනාදේශක් කලාපයට මම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි බලමු. මීතින් ආවිතින් යාළුවනේ අපි දැන් මෙතෙන්ට කෝට්ටක් තියන්න යන්නේ. මෙතෙන්ට කවුරුත් එක කෝට්ටක්වත් තාම තියලා නැහැ. අපි බලමු වෙසක්. ඔව් අපි බලමු වෙසක් කලාප ඉවරනකොට කෝටු කීයක් තියෙයිද කියලා මෙතන. හොඳට හේතු කරා. මම අතන්ට තියන්න. උදේ හිරේද දීපා. අම්මට සීට් කොට යන්න. කමන්නේ යටින් තියන්නයි. ඔව්. බලමු වෙසක් කලාප ඉවරනකොට කෝටු කීයක් තියලා තියෙයිද කියලා කට්ටිය. හෙටත් එකක් ගෙනල්ලා තියන්න ඕන. බලමු අපේ ලංකාවේ මිනිස්සු කොච්චර මොඩද කියලා. ඔව්. යාළුවනේ අපි අඳුකලේ ජාත්‍යන්තර හරිත බෞද්ධ නගරේ ගිහිල්ලා දැන් අපෝ යන ගමන් ඉන්නේ. පට්ට දාඩියයි පට්ට මහන්සි. මාර රස්නේ හැබැයි මේ පාර නිකන් එරත්නේ සිරිපාද යනවා වගේ. මේ ලබන ඉරිදා වෙනකන් වෙසක් කලාපේ තියෙනවා. ඔයාලට බලන් දෙන්න පුළුවන්. එහෙනම් ජය වේවා.